ඔය කඳුඩ චෛත්‍ය හදන එක ගැන තර්ක කරන අයට බලන්න හරි වටින තැනක් තියෙනවා. දවසක එන්න මේ ගමේ මිනිස්සු මේ විස්තරය කියයි. මිනිස්සු සිය ගානකගේ ජීවිත බේරලා සෑයත් බේරගත්තා. වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මේ සෑය නිසා. කතාව අහන්න. ගමේ අය පෙන්නලා දෙයි. මහා කන්දක් ඇවිල්ලා සෑය ළඟ නතර වෙලා ඒ සෑයෙන් පල්ලෙහා ටවුමම බේරගෙන මේ වලපනේ සාමචෛත්‍ය. ඔබට මතක ඇති ශ්‍රීපාදේ වඩිනකොට අපිට හම්බෙනවා සාමචෛත්‍ය. අන්නේ සාමචෛත්‍ය බාරකාර ජපන් හාමුදුරුවන්ගෙම තැන තමයි මේ වලපනේ සාමචෛත්‍ය. මෙහෙම කන්දිය තිබුණේ මේ තින්නේ ආපු ගල්පරුව. ඔව්. මේ ගල්පරුවක් තිබේ අර හෙල. ඔව්. ඌට වඩා ගල්පරුවට තියෙන උඩින්. හරි. දැන් මේ ගල්පරුවට නැවතිලා තිබුණේ තැන ගයක් තිබුණා. ඔව්. ඒක උඩින් තව ගෙවල් දෙකක් තිබුණා. ඔක්කොමත් කඩාගෙන දැන් පස්ටික ආවා. කඩාන බිඳගෙන මේ ගස් කොළන් අඹරවගෙන මේ ආවේ මේ මළුවට. මළුවට ඇවිල්ලා චෛත්‍යරාජයට හානි වෙයි කියලා මේ ගස් හරස් කෙරුවා. හරස් තුනා සුබාදාන. අපි හරස් කෙරුවා නෑ සුබාදානෙන් හරස් තුනා. අර ඔබට පේනවා ඇති අර සෑයේ ඇතිල්ලිලා ගිහිල්ලා තියෙන්නේ මේ ඇවිල්ලා වහගත්ත ඒ ගස් ටිකෙන් පරිස්සම් වෙලා. අද මේ චෛත්‍යරාජය විතරක් මේ තනි වෙලා මෙතන ඉන්නවා. මොකද අන්නේ මෙතන ඉතල ගෙවල් වල මිනිස්සු ගොඩක්. එතකොට අද මේ චෛත්‍ය මේ තනියෙන් ඉන්නේ. චෛත්‍ය බේරලා හැබැයි මෙයා නැවතුනේ නෑනේ. පස්ටික නැවතුන්නේ නෑ. ඊට පස්සේ ආ මොකෝද? පස්ටික පූජා වුණා මෙතන. වැඩි පත්තර මඩ වගුරු අල්ලලා විසිකිරුවා මෙතනින් පාලට. මෙතන යටිපැත්තේ කාන්තාවක් මැරුණා. ඒත් මගේ අක්කා කෙනෙක්. මගේ තුනේ. මොකද මේ නායන සද්දෙට මිනිස්සු දිව. දුවනකොට මේ අහුණා අපේ අනුව මේ ගිය හැඩපාරට අහු. ඔව්. අවුවෙත් ගම වලපෙන උසාවිය ගාව ඒ කාන්තාව මැරුණා. අපි ඊටපස්සේ රෑ ගිහිල්ලා කිව්වා ඒ කියන්නේ මේ පස්ටිකමද ගියේ? ඔව් මේ ඊගෙන වලපනේ උසාවිය පැත්තටම ගියා. මේ පස්ටික තමයි අදගෙන ගියේ ටවුන් එකටම යනවා. ආ මේකම තමයි දෙකේ ගැව්වේ මඩ වතුරයි වතුරයි. ඉතල වතුරක් තමයි අපේ අනුනේ අර ගම් වතුර වගේ වතුරක්. ඔව්. ඒ වතුරෙන් පස්සේ මේවා ගැලවුණා මේ ඔක්කොම. දැන් මාම ඔය කියන විදිහට ඔව්. මේ දැන් ඔය පස් තවමටම මේ වෙදි ගියා නේද? ඔව් ටවුන්ටම ගියා. එතකොට දැන් මෙතන සෑයත් එක්ක සෑයත් බේරගෙන මේ පස් ටික හරස්සුන් නැත්තම් ඊට වඩා ටවුමම ලොකු විනාශයක් වෙනවා. මේක මේ පස් ටික මෙතන රඳුනේ නැත්තම් අවංකම තව මිනිත් 200ක් 300ක්වත් ටවුන් එකෙන් උඩ දානවා. අන්න අර කන්ද එන විදිහ බලන්න මෙන්න මේ කඩාගෙන දැන් මේ තිබුණට අඩි 30ක විතර උසකට මේ පිරීලා තියෙන්නේ. මේක මෙන්න මේ සෑයත් එක්ක මෙතන බේරෙනවා. නැත්තම් මෙතන පහළ තවුමට මේ ඔක්කොම ටික යන්නේ මෙතනින් නවතිනවා. දලා වෙන කට්ටියට කොයිද පාසකම් තිබුණේ දෙන්න සම්පූර්ණ. මේ ටිකනේ. ඔව්. ඒ වාදේ නෑ ඔක්කොම ඇටකට. අර බලන්න කන්ද දැන් මොකොත් පේන්නේ නැහැ මීදුමට වැහිලා. අපි වීඩියෝ එක ගන්නකම් හරි ලස්සනට අපිට පෙන්නලා ඊට පස්සේ වීඩියෝ එක අරන් ඉවරනහම ආපහු සම්පූර්ණ මීදුමෙන් වැහිලා ගියා. මේ සබහා දහම නම් හරිම පුදුමයි.